එකමත් එක රටක ලස්සන පොකුණක් තිබුණා. මේ පොකුණේ මාළු, හංසයෝ, තාරාවු වගේම තරුණ වයසේ හා වැඩිහිටි වයසේ ගෙම්බන් දෙදෙනෙක්ද ජීවත් වුණා. හැමෝම හිටියේ හරිම සතුටින්. එක දවසක් ලොක්කු නියගයක් ආවා. වැස්ස නැති නිසා පොකුණේ වතුර හිඳෙන්න ගත්තා. පොකුණේ හිටපු සතුන් හැමෝම වෙනත් වතුර තිබෙන තැනක් සොයාගෙන ගියා. පොකුණේ හිටපු ගෙම්බන් දෙදෙනාත් වතුර හොයාගෙන යන්න තීරණය කළා. ඔහොම ටික දුරක් යනකොට ඔවුන්ට ලොක්කු ලිඳක් හමු වුණා. ලිඳ ඇතුලේ ලස්සනට නිල් පාටට වතුර තිබුණා. අනේ කොච්චර ෂෝක්ද, අපි මේකට පනිමු කියලා පොඩි ගෙම්බා කිව්වා. අපි මෙහෙ ඉමු. තරුණ ගෙම්බා සන්තෝෂෙන් කිව්වා. අපිට මෙහෙන් කවදාවත් යන්න ඕනෙත් නෑ. නමුත් වයසක ගෙම්බා මෙහෙම කිව්වා. පොඩ්ඩක් එන්න. අපි මේකට පැන්නොත් ආපහු උඩට එන්නේ කොහොමද? මේ වතුරත් හිඳුනොත් අපිට උඩට එන්න බැරි වෙයි. එතකොට අපි ලිඳ ඇතුලේ හිර වෙයි. එතකොට අපිට මේ ලිඳ ඇතුළෙම ගොඩට එන්න බැරිව මිය යන්න වේවි. ඒකයි අපි පනින්න පෙර සිතා බැලිය යුත්තේ කියලා වැඩිහිටි ගෙම්බා කිව්වා. පොඩි ගෙම්බා එයා හිතපු දේ වැරදි කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ ගෙම්බන් දෙදෙනා ලිඳට පනින්නේ නැතුව වෙනත් ආරක්ෂිත තැනක් හොයාගෙන ගියා. ඉතින් පුංචි දුවේ පුතේ, ඒක තමයි අපි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා. අපි ඕනම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්න ඕනේ. නැත්නම් අපි හැමෝම අමාරුවේ වැටෙනවා. මේ වගේ ලස්සන කතන්දර තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න.